konzo brata kalibo shata kalika barondo konzaniga ziko bratongoshka levramanto lobo shata kalika marondo kobonzo bratele se konzaniga melangra doske levra baratono gobonzaniga Livranoski zabratonoski levra matonzo klonoski Igo parondo logo bonshaniga melangra kozo fratonoski zabra La sonda la bagazente lene mongo dusgalaya Onzo fratoske levra paro konjaniga Zigonza lavre mate lenimigiara gobonzaniga La sonta la namanto konzaniga gancia la mandele baele boshanamande Ligon savratele nigayonoski Garabarondolos que zonongos que le vazanay Alibushina gabarondos que la vazanayo lalina La sarabayene Sigontara la mantuzidea Rasharamale barosontoridinaya Sizongra katore neveza la nondo Paratanania Konzolande lege bonchanaye Lazala verene dosala mandi Kozo fratonondi Zigon gratelenesco pradaye Lagaye no sanaye ya Zivorondo los kizanaye ya La shatanigo bonsana mandeya Las cobra que son ondoski Oh basataka Limo go gratilenesco vronondoski La gonzo fratela basononte leginos cavronondoskira Raton talanatele nondoloskirono La lava yeshana Dato sono nos උන්වහන්සේට ප්‍රශංසා කරන්න ප්‍රශංසා කරන්න දෑතොසොන් උන්වහන්සේගේ අභිමුඛත්වය බලවත් මේ ස්ථානය මුළු හදවතින්ම කියන්න කියන එක දෙවියන් වහන්සේට රසුන්ඩල බාරියන්දොස්කි හේලා බාරුන්දොස්කිරා Hallelujah. ඔය දන්නවද? ගීතිකාව කියනකොට ඒ වචනවල තේරුම ඇතුළේ ඒක හිතලා කියන්න. නිකන් කියන්නේ. අනිත් එක කියන්න, කටින් කියන්න. ඒක තමයි අපි ගීතිකාව ගොඩක් වෙලාවට දාලා දෙන්නේ ඔයගලන්ට. right? මොකද අපි කියන වචන බලවත් සහ වැදගත්. වැදගත්. ඒකේ කියන දේවල් ටික meaning එකත් එක්ක. ඒ කියන්නේ තේරුමක් ඇතුව කියන්නේ. මානික කියනවා විශ්වාසවන්ත ඔබ දන්නවා දෙවියන් වහන්සේ තරම් විශ්වාසවන්ත තව කිසිම කෙනෙක් නැහැ. පුදුම විශ්වාසවන්තකමක් තියෙන දෙවියන් වහන්සේගේ. අපි අවිශ්වාසවන්ත මිනිස්සු එහෙම නැහැනේ. මිනිස්සු විශ්වාසවන්ත වුණොත් විශ්වාසවන්ත වෙනවා. දෙවියන් වහන්සේම නැහැ. අපි අවිශ්වාසවන්ත වුණත් දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. ඒ නිසා තමයි අපි මේවා කියද්දී අපි හිතන්නේ විශ්වාසවන්ත වූ ස්වාමින් මගේ දෙවිඳු. ගැලවුම් කරු මගේ ඔබට සමාන කවුද? හalleluya. අහගෙන ඉන්නේ අපිට ඉන්නේ ජීවත් වෙන දෙවි කෙනෙක්.
මම ඔයගලන්ට කොහම මේ ස්ථානයේ දෙවනාංශක අභිමුඛත්වයේ බලවත් කියලා මම දන්නවා මම මොකද්ද කියන්නේ කියලා. right. බලවත්. ඔයගලට අත්දකින්න පුළුවන් උන්වහන්සේව, උන්වහන්සේගේ බලය අත්දකින්න පුළුවන්. ඔයගොල්ලෝ ප්‍රශංසා කරනකොට හරියට දෙවියන් වහන්සේට අවධානය දීලා ඒ වචන වලට අවධානය දීලා ප්‍රශංසා කරන්න. ඔයගොල්ලෝ උන්වහන්සේව දැනේ tangible. right? වටපිට බලන්න එපා. ඇස් වහගන්න. සදාකල් විශ්වාසවන්ත වූ ස්වාමීන් මගේ දෙවිදු රජතුම් සැනසිලි කරුවානන් ගැලවුම් කරුමගේ ඔබට සමාන කවුදු ආදරේ මා සදාකල් සපරු දෙවිඳුන් ඔබයි ශක්තිමත් බලවත් දේවෝ ඔබයි ස්වර්ගෙත් පොළවත් නමදී අපි ඔබ ඉදිරිය ධනනමමි ස්වර්ගෙත් පොළවත් නමදී අපි ඔබ ඉදිරිය ධනනමමි ස්වර්ගෙත් පොළවත් නමදී අපි ඔබ ඉදිරිය ධනනමමි අපි ඔබ ඉදිරිය ධනනමමි ස්වර්ගෙත් පොළවත් නමදී අපි ඔබ ඉදිරිය ධනනමමි විශ්වාසවන්ත වූ ස්වාමීන් මගේ දෙවිදු සලසිලි කරුවානන් කරුමගේ ඔබට සමාන කවුදෝ ආදරේ මා සදාකල් විශ්වාසවන්ත වූ ස්වාමීන් මගේ දෙවිදු රජතුම් සැනසිලි කරුවානන්
ඔබ ඉදිරිය කනරම ස්වර්ගෙ පොළවක් නමදී අපි ඔබ ඉදිරිය ධනනමමි හලෙලූයා. Hallelujah. 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 පියාණනි ඔබ වහන්සේට ස්තුතියි මගේ දෙවි පියාණනි ඔබ වහන්සේ අද දවසේ අපට මෙතන රැස් වෙන්න දුන්නා වූ ඔබ වහන්සේගේ කරුණාව ඔබ වහන්සේගේ අනුග්‍රහය නිසා පියාණනි ඔබ වහන්සේගේ බලවත් ප්‍රකාශිත අභිමුඛත්වය නිසා ස්තුතියි මගේ දෙවි පියාණනි ඔබ වහන්සේට ස්තුතියි ඔබ වහන්සේගේ විශ්වාසවන්තභාවය නිසා ඔබ වහන්සේගේ නොවෙනස් වන්නා වූ ප්‍රේමය නිසා ස්තුතියි ආදරණීය දෙවි පියාණනි ස්තුතියි ඔබ වහන්සේ අප නිරන්තරයෙන් ඔබ වහන්සේගේ වචනයෙන් නිවැරදි කරන නිසා පෝෂණය කරන නිසා ස්වාමිනේ සඳහා අපි සූදානම් අපේ මනස අපේ හදවත විවෘතයි ජේසුස් වහන්සේගේ නාමයෙන් හalleluya hallelujah right අපි ආරය කොයකට ජොයින් වෙන්න කැමති අය මේ අපේ ශශිකව හම්බ වෙන්න right හරි හරිම විශේෂයි හරිම විශේෂයි hallelujah right ඔයගොල්ලෝ දන්නවා අපි ඉන්න කාලය මොකක්ද කියලා අපි ඉන්නේ අවසාන කාලේ right අපි ඉන්නේ අවසාන කාලේ මම හැමදාම මේක මතක් කරනවා ධනාංශික මිනිස්සයා කිව්වා 2025 සුභාරංචිය කියලා ඉවර කරනවා කියලා right 2025 සුභාරංචිය කියලා ඉවර කරනවා කිව්වම ඊට පස්සේ අවසානය එනවා කියලායි කියලා තියෙනවා ධනාංශික වචනේ ඊට පස්සේ කිව්වා 2025 අපි කියලා ඉවර කරනවා ඊට පස්සේ අපිට හම්බ වෙනවා නම් එක්ස්ට්‍රා ටයිම් එකක් විතරයි හම්බ වෙන්නේ මම අද උදේත් හැව්වා මෙන්න මේ දේ අද දැනුත් අහනවා ඒක අහන්න ඉස්සෙල්ලා මම තව දෙයක්ත් කියන්න. ඔයගොල්ලෝ දැක්කා නේද? එක්සත් ජාතීන්ගේ සමුළුව තිබ්බා. නේ? එතකොට ඒක දැක්කද ඔයගොල්ලෝ? ඇමරිකානු ජනාධිපතිතුමාට කරපු දේවල්. විදුලි සෝපානේ නැවතුවා. එයාට දුන්නේ නැහැ ටික වෙලාවක්. එයාගේ මයික් එක වැඩ කරේ නැහැ. එයායි දන්නවද? එයා ඇත්ත කියන නිසා. හොඳට මතක තියාගන්න මේ අපි මේ කාලේ විහිළුවක් නෙවෙයි මේ ඉගෙන ගන්න දේවල් විහිළුවක් නෙවෙයි මේක හරිම වැදගත්. හරිම වැදගත්. ඔයගොල්ලෝ මේක ඉගෙන ගන්න එක වැදගත්. චර්ච් එකට ඇවිල්ලා සහභාගීකම් පවත්වන එක වැදගත්. මේවා සියලු දේටම වඩා වැදගත්. හැම දේටම වඩා වැදගත්. හොඳට මතක තියාගන්න. right. මම අහන්නේ අපි හැම කෙනාටම පර්පස් එකක් තියෙනවා. මේ පොළවේ ඉපදෙන්න පර්පස් එකක් තියෙනවා. හේතුවක් තියෙනවා අපි හැම කෙනාටම. ඒක පෞද්ගලිකයි. ඒ හේතුව. හරි. ඒක පෞද්ගලිකයි. කල්පනා කරලා බලන්න මෙන්න මේ දේ. අපේ පර්පස් එක ඇවිල්ලා විභාගයක් කරලා නැත්නම් විවාහ වෙලා ඊට පස්සේ දරුවෝ හදලා දරුවෝ බඳලා දෙන එක නෙවෙයි. ඒක නෙවෙයි අපේ හේතුව. ඊට වඩා ලොකු හේතුවක් තියෙනවා. මං අහන්නේ අපි ජේසුස් ඉස්සරහ හිට ගන්නවා තව ටික දවසකින් අනිවාර්යෙන්. එදාට ස්වාමීන් වහන්සේ ඔයගලගෙන් ඇහුවා මොනවද කරලා තියෙන්නේ කියලා. පර්පස් එක ගැන ඇහුවොත්. මොකක්ද කියන්න යන්නේ? හැරිලා බලපුවාම ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න
මම මගේ පර්පස් එක කරාද කියලා. හැරලා බලන්න. මම මොනවාද රාජධානිය කරේ ස්වාමීන් වහන්සේනේ මොනවාද කරේ කියලා බලන්න. මොකද ස්වාමීන් වහන්සේ ඉස්සරහා හිට ගන්නකොට අපි ඔක්කොමලා තනියම හිට ගන්න. ස්වාමීන් වහන්සේ අඬ ගන්නෑ නැහැ ෆර්නෑන්ඩෝ පවුල් ඉස්සරහට එන්න කියලා. තනියම. ඒක අනිවාර්යයි. දැන් ඇවිල්ලා සැප්තැම්බර් අවසාන ඉරු දින මේ අවුරුද්දට තව මාස 3යි තියෙන්නේ. මාස 3ට ඉරිදා දවස් කීයද තියෙන්නේ? හා 12යි. ඔය ඉරිදා දවස් 12 චුට්ටක් කල්පනා කරලා බලන්න. ඉරිදා දවස් 12යි. ඔයගොල්ලෝ හිතනවා චර්ච් එක මිස් කරන්න පුළුවන් දෙයක් කියලා. ඉරිදා දවස් 12යි තියෙනවා. මේ අවුරුද්ද ඉවරයි. බදාදා දවස් 12යි. ඔයගොල්ලන්ගේ සෛල රැස්වීම තියෙනවා නම් ඒ සෛල රැස්වීම වලටත් තියෙන්නේ 12යි. මේ එකක්වත් මිස් කරගන්න එපා. මොකද මිස් වෙලා ගියන් පස්සේ ආයෙ එන්න බෑ. හරි මට කියන්න දැන් ඔයගොල්ලෝ යන්න අගෝස්තු මාසේ පළවෙනි ඉරිදාට පොඩ්ඩක් යමු අපි. යන්කෝ. අගෝස්තු මාසේ පළවෙනි ඉරිදාට යන්කෝ අපි ඔක්කොම අල්ලා. 2024 කට යන්න ආයේ. දැන් කොච්චර ඕන වුණත් යන්න බෑ. අයියෝ මට ඒ ඉරිදා මට තිබ්බා මිනිස්සු තව 10 දෙනෙක්ට සුභාරංචිය කියන්නේ ඒ සතියේ යැලීමට ගේන්න මට තිබ්බා. යන් ගිහිල්ලා කරලෙමු. යන්න බෑ. ඒක ඉවරයි. හොඳට මතක තියාගන්න. මේ ඉරිදා දවස් ටිකත් ඉවර වෙනවා ඉක්මනින්. Tamanට දුන්න දේ කරනවද කියන එකයි වැදගත් වෙන්නේ. වෙන අය නිසා හෝ වෙන කෙනෙක් නිසා හෝ වෙන වාතාවරණයක් නිසා ඒක මේක කිය බල ඉඳලා වැඩක් නැහැ. කැඳවීම පෞද්ගලිකයි ගැලවීම පෞද්ගලිකයි වගේම. හරි. ඔයගොල්ලෝ හිතන්නේ මම මේ කරන එක කරන්නේ රස්සාවකට කියලාද? මම මගේ කැඳවීමයි සම්පූර්ණ කරන්නේ. ඔයගලන්ටත් ඒ වගේම යම් කිසි කැඳවීමක් තියෙනවා මොකක් හරි. අරමුණක් මේ පොළවේ ඉන්න. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ. right? ඒ නිසා අමතක කරන්න එපා. අපි ඉන්නේ අවසාන කාලේ කියන එක අමතක කරන්න එපා කොහොමටවත්. හරි? අද ඉඳලා මම ඔයගලන්ට පටන් ගන්නවා විශේෂ වැදගත්ම දෙයක් උගන්වන්න. ඒ කියන්නේ මේ ටිකේම මම ඔයගලන්ට උගන්වන්නේ එකක්වත් මිස් කරන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒ හැම එකෙම ඔයගලන්ව ආරක්ෂා වෙනවා. ඔයගොල්ලෝ හරියට අද අහන එක මේ සතියෙම සැරෙන් සැරේ අහලා ඔයගලන්ව තියාගත්තා නම් ඔයගලන් පවත්වා ගත්තා නම් ඔයගොල්ලෝ මේ කාලේ එළියට යන්නේ නැහැ. ආරක්ෂණ. එළියට යන්නේ නැතුව ඉන්න try කරන්න ඕනේ නැහැ. මේ කියන දේ මේ උගන්වන දේ හරියට අහන් ඉඳලා ඒ දේ කරොත් රැඳෙනවා. ඒතකොට try කරන්න ඕනේ නැහැ. ඔයගලන් තේරෙනවද මං කියන දේ? try කරන්න ඕනේ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම මේ කරන දේවල් එක්ක උගන්වන දේවල් එක්ක අද මම තව එකක් පටන් ගන්නවා ඔයගලන්ට අතිශයින් වැදගත් මේ කාලේ. ඒකෙන් ඔයගලන්ට පුළුවන් වෙනවා ඔයගලන්ව ආරක්ෂා කරලා තියාගන්න. right? මොකද ධානාසිකේ වචනේ කියලා තින්නේ අවසානයේ එන්න කලින් ඇදහිල්ලෙන් වැටෙනවා කියලා මිනිස්සු. අනිවාර්යෙන් ඇදහිල්ලෙන් ඉවත් වෙනවා කියලා.
තෝරගත්ත අය පවා ඉවත් වෙනවා කියලායි තියෙන්නේ. ඒ නිසා එතනට වැටෙන්න එපා. ඔයගලන්ට තේරෙනවද මං කියන දේ? right? ඉතින් ඒ නිසා මම මේ අද හැඳින්වීමක් විදිහට තමයි යන්නේ. මොකක්ද ප්‍රොෆෙසි කියන්නේ? අනාගත වාක්‍ය. right? මොකක්ද මේ අනාගත වාක්‍ය කියලා කියන්නේ? මොකක්ද අනාගත වාක්‍ය කියලා කියන්නේ? අනිත් තමයි මේ මාසේ පාස කිව්වා දයනාංශගේ මනුස්සයා කිව්වා මේ මාසේ අපි ජාතින්ට වචනේ උගන්වනවා කියලා. වචනය. දයනාංශගේ වචනේ. ඉතින් ඒක තමයි මම මේ කරන්නේ ආයේ. මේ ගොඩාක් කාලෙ ඕන තරම් අපි උගන්වලා තියෙන එක. අනාගත වාක්‍ය. මම ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරනම් ප්‍රොෆෙසි කියන එක. හරි. ප්‍රොෆෙසි. හරිම වැදගත් අපිට අද දවසේ. අපි මේ ඉන්න කාලේ ප්‍රොෆෙසි කියන එක. හරි. ප්‍රොෆෙසි වර්ග දෙකක් කොටස් දෙකකට කැඩෙනවා ප්‍රධාන වශයෙන්. හරිද? එකක් තමයි ඉංග්‍රීසියෙන් කිව්වොත් foretelling අනිත් එක forth telling. foretelling කියලා කියන්නේ අනාගතය ගැන කියන එක. සාමාන්‍යයෙන් ඒ දීමනාව ක්‍රියාත්මක වෙන්නේ දිවැසිවරයෙක්ට. ඒ කියන්නේ දිවැසිවරයෙක්ගේ ඔෆිස් එකේ ක්‍රියාත්මක වෙන කෙනෙක්ට. එයාට පුළුවන් අනාගතය ගැන කියන්න. right? ඒ වගේම දැන් ඔයගොල්ලෝ දන්නවා හැමෝම ප්‍රොපේතවරු වෙන්නේ නැහැ. right? සමහරක් අය ප්‍රොපේතවරු, සමහරක් අය ගුරුවරු, සමහරක් අය සභාපාලකයෝ එහෙම තමයි තියෙන්නේ. බලමු 1 කොරින්ති 12:27. ඉතින් ඔබ සැම ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයද වෙන් වශයෙන් එහි අවයවයෝද වෙති. ඊළඟට මෙසේ හොඳට අහගන්න right? හොඳට අහගන්න. මෙසේ දෙවියන් වහන්සේ පළමු කොට ප්‍රේරිතයන්ද දෙවනුව අනාගත වක්තෘවරුන්ද තුන්වෙනුව ගුරුවරුන්ද ඊළඟට ආශ්චර්ය කරනද පසුව සූකිරීමේ දීමනද උපකාරද ආණ්ඩුද නානා වර්ග භාෂාද සභාවෙහි පිටුසෙක. ඒතකොට දෙවියන් වහන්සේ තමයි මේ දීමනා දීලා තියෙන්නේ. දෙවියන් වහන්සේ තමයි මේ දීමනා දීලා තියෙන්නේ. ඒතකොට දෙවියන් වහන්සේ සමහරක් අය අනාගත වක්තෘවරු කරලා සමහරක් අය ගුරුවරු කරලා දෙවියන් වහන්සේ තමයි කළා දෙන්නේ. වැදගත්ම වෙන්නේ මේ කාලේ අපිට වැදගත් වෙන දීමනා මොනවාද කියන එකයි. මේ කාලෙදි පාවිච්චි කරන්නේ. right? මේ මම ඔයගොල්ලන්ට කිව්වා දැන් foretelling and forth telling. ඒ කියන්නේ අනාගතය ගැන කියන එකයි අනාගතයට කියන එකයි. සිංහලෙන්. අනාගතය ගැන කියනවා අනාගතයට කියනවා. හරි. මේ අනාගතයට කියන එක මේ අනාගතය ගැන කියන එක තියමු පොඩ්ඩක්. ඒක ප්‍රොෆෙට් කෙනෙක්ගේ ඔෆිස් එකක්. අනාගතයට කියන එක ගැන අපි අතිශයින්ම දැනගන්න අවශ්‍යයි. හරි. මොකද මේ අනාගතයට කියන දීමනාව අපිට හැමතිස්සෙම ඕනේ. අනාගතයට කියන එක. අපිට හැම කෙනෙක්ටම ප්‍රොෆෙට්ස්ලා වෙන්න බැරි වුණාට අනාගතයට කීමේ හැකියාව අපි හැම කෙනෙක්ටම තියෙනවා සහ පුළුවන් සහ අවශ්‍යයි. right? සාමාන්‍යයෙන් අපි හිතමු දිවසිවරයෙක් අනාගතය ගැන කියනවා කියලා. දිවසිවරයෙක් අනාගතය ගැන විතරක් කියලා වැඩක් නැහැ. ඒ වෙන සිද්ධියට අදාළව එයා ඊට විරුද්ධව කතා කරන්න ඕනේ. අපි තුම අනතුරක් වෙනවා නම් ඊට විරුද්ධව කතා කරන්න ඕනේ. ඔයගොල්ලන් තේරෙනවද? යම් කිසි දෙයක් වෙන්න යනවා නම් ඉස්සරහට ඒක ගැන දිවසිවරයෙක් කිව්වොත් ඒක නවත්තන්න පුළුවන් වෙන්න ඕනේ දිවසිවරයා. මම කියන්නේ අන්න ඒ හැකියාව ගැන. අනාගතයට කතා කරන එක. ඔයගොල්ලන් තේරෙනවද මං කියන්නේ? අනාගතයට කතා කරන එක. ඒක ඇති වෙන්නේ තමන්ගේ ආත්මයේ පෙළඹවීම මත කියන දෙයක් ඒක.
ආත්මය. තමන්ගේ ආත්මය පෙළඹවීම මත කියන දෙයක්. අපි බලමු යෝවෙල් 2:28. මේ පරණ ගිවිසුමේ මේ ගැන අනාගත වාක්‍ය කියලා තියෙනවා. හරි. යෝවෙල් 2:28. මේ බලන්න. මේ පරණ ගිවිසුමේ කියන්නේ. ඉන්පසු මාංශමය වූ සියල්ලන් කෙරෙහි මගේ ආත්මය වගුරුවන්නෙමි. ඔබ සැමගේ පුත්‍රයෝද දූවරුද අනාගත වාක්‍ය කියන්නෝය. අන්න ඒක තමයි මේ කියන්නේ. මේකේ කියලා තියෙන හැමෝම අනාගත වාක්‍ය කියනවා කියලායි. හොඳට අහගන්න මම මේ කියන දේ. මොකද මම මේ දේවල් ওই විදිහට පෙන්නලෙවල ඔයගලන්ට විද්‍යාවනුත් පෙන්නනවා ඊළඟට. අද නෙවෙයි. හරිද? මේකයි මම කිව්ව දිගට මෙන්න කියලා. හරිම ලස්සනයි. ඔයගොල්ලෝ විශ්වාස කරන්න මේ ඉස්සරහට උගන්වන ඒවා මම උගන්වලා තියෙන්නේ පාස් ඉගෙනුවා 2010 මම ඉගෙනුවේ 2012. 2012. හරි. එතකොට මේ කියපු අනාගත වාක්‍ය සිද්ධ වුණා යෝෙල් කියපු දිවසිවරයා යෝෙල් දිවසිවරයා කියපු දේ සිද්ධ වුණා පෙන්තකොස්ත දවසේදී ක්‍රියා 2:17 ක්‍රියා 2 සුද්ධාත්මයන් වහන්සේ ආවයන් පස්සේ ගෝලේ ඔක්කොම අනාගත වාක්‍ය කියන්න පටන් ගත්තා. හරි. මේ බලන්න. ඒක පේදුරු දැකලා ඒ ගැන කියනවා. අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි. ඔබ සමගේ පුත්‍රයෝද දූවරුද අනාගත වාක්‍ය කියන්නෝය. ඔබ සමගේ තරුණයෝද දර්ශන දකින්නෝය. ඔබ සමගේ මහල්ලන්ද ස්වප්න දකින්නවා ඇත. එසේ ඒ දවස්වලදී මාගේ දාස දාසින් කෙරේ මාගේ ආත්මය වගුරුවන්නෙමි. ඔව් අනාගත වාක්‍ය ඊළඟ පදේ. right. හරි. ඔය ඉස්සල්ලා කිව්වේ පේදුරුතුමා කිව්වේ අර යෝෙල් අනාගත වක්තෘවරු කියපු එක වක්තෘවරයා කියපු එක අරගෙන පෙන්නවා මේ වෙන්නේ ඒක තමයි. මේ වෙන්නේ ඒක තමයි කියලා තමයි මේ පෙන්වන්නේ. හරි. එතකොට දෙවියන් වහන්සේ මොකක්ද මේ අපි යන කෙනෙක්ම අනාගත වාක්‍ය කියනවා කියලා දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා අපි හැම කෙනෙක්ම අනාගතයට කතා කරයි කියලා. දෙවියන්වහන්සේ බලාපොරොත්තු වෙනවා අනාගතයට කතා කරයි කියලා. ඒ නිසා තමයි පාවුල්තුමා කොරින්තිය සභාවෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දේ කරයි කියලා. ඒ කාලේ කොරින්තිය සභාවට ඒ ගැන කියන්නේ ඒකයි. ඔයගලන්ට තේරෙනවද මං කියන දේ? හොඳට මතක තියාගන්න. දෙවියන් වහන්සේගේ වචනේ ඒ තියෙන විදියටම පිළිගන්න. දැන් මං අනිත් එක දෙවියන් වහන්සේගේ වචනේ නිකන් කියන්න එපා. දැන් ඔයගොල්ලෝ දන්නවනේ වචන කොහොමද නිකන් කියන්න එපා. දැන් ඔයගොල්ලෝ ටිකට ඉස්සලා ගීතිකාවක් කිව්වා. හරිද? මම ඔක හැමතිස්සෙම ඔයගලන්ට කියලා තියෙනවා නිවැරදි කරලා තියෙනවා. ඒ තමයි අපි ඔබ ඉදිරියේ දන නමින්මේ කියලා ඔයගොල්ලෝ හිටන් ඉන්නවා. දනාන්සර කියනවා අපි ඔබ ඉදිරියේ දන නමින් කියලා. අපි තුමු කොයර් එකේ යට බෑ කියලා එක කරන්න ඒ වෙලාවට. ක්‍රවුඩ් එකට පුළුවන්. අපි ඔබ ඉදිරියේ දන නමින් කියලා හිටන් ඉන්නවා. දෙවියන් වහන්සේ hina වෙනවා ඇති. ඔය දන්නවා අපිට ඉන්න මම එකක් වෙයි ජීවමාන දෙවි කෙනෙක්. එයා ජීවත් වෙනවා. එයා අපි කියන එක අහන් ඉන්නවා. එයාට අපිව පේනවා. ඒතකොට අපි කිව්වම අපි දන ගහනවා කියලා අපි දන ගන්න ඕනේ මේ වෙලාවට. ඔයගලන් තේරෙනවද මං කියන දේ? ඒ වගේම තමයි අපි හැමතිස්සෙම අපි මේක හදනවා. ඒ තමයි අපි ආඥා කරනකොට අපි හිතනවා අපි උන්වහන්සේගේ අභිමුඛත්වයට එනවා කියලා. නැත්නම් අපි ආඥා කරද්දී කියනවා ස්වාමීනි අපි ඔබ වහන්සේගේ අභිමුඛත්වයට එනවා කියලා. එහෙම අභිමුඛත්වයට එන්නයි යන්නයි බෑ. එහෙම එකක් නෑ. දෙවියන් වහන්සේගේ පාපුටුවලු මේ පෘථුවිය. පාපුටුව. හරි. දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට එනවා යනවා කියලා කියන්න බෑ අපිට. මොකද අපි නැවත උත්පාදනය වෙච්ච දවසේ අපි ඉපදුනේ අතිශුද්ධ ස්ථානයේ. ඒ නිසා තමයි අතිශුද්ධ ස්ථානයේ තිරය වෙන් වුනේ. ඒ කියන්නේ අද එතන දෙවියන් වහන්සේ නැහැ. දෙවියන් වහන්සේ ආවේ අපේ ඇතුළට.
එතකොට අපිට උන්වහන්සේගේ අභිමුඛත්වයට යණ්ඩයි එණ්ඩයි කියලා එකක් නැහැ. අපි පැය 24 මෙන් උන්වහන්සේගේ අභිමුඛත්වේ. මිනිස්සු සමහරලාට චර්ච් එකට එනකොට හරිම සුද්ධ වූ විදියට එනවා. චර්ච් එක එළියට ගිය ගමන් ඔක්කොම ගසලා දාලා පටන් ගන්නවා. ඒයි ඒගොල්ලෝ හිතන්නේ චර්ච් එකේ දෙවනාංශගේ අභිමුඛත්වය. චර්ච් එකේ අභිමුඛත්වය තියෙනවා. ඕගොල්ලෝ යනකොටත් ඒ අභිමුඛත්වය තියෙනවා. ගෙදරදිත් ඒ අභිමුඛත්වය තියෙනවා. හැම ස්ථානයකදී මේ අභිමුඛත්වයේ විදියටම තියෙනවා. ඒ අභිමුඛත්වය තියෙනවා. ඒක නැතු යන්නේ. හalleluya. ඉතින් දෙවනාංශගේ වචනය කියන විදියට පිළිගන්න. අනිත් එක තමයි තව එකක්. අපි චර්ච් එකට ආවම අපිට ගරුබිය තියෙනවා. ඔව්. right? ගරුබිය තියෙනවා. චර්ච් එක ඇතුළට ආවම අපිට godly reverence තියෙනවා. අපි කෑ ගහන්නේ, අපිට හිතිච්ච විදිහට ඇවිදින්නේ. ඒකට හේතුවක් තියෙනවා. ස්වාමීන් වහන්සේ කිව්වා නුඹලා දෙන්නෙකෝ තුන් දෙනෙක් මගේ නාමයෙන් එකතු වෙනවා නම් රැස් වෙනවා නම් එතන මම ඉන්නවා. ඒ කියන්නේ ජේසු මෙතන ඉන්නවා. මම දන්නේ ඔයගොල්ලෝ කොහොමද මේක විශ්වාස කරන්නේ කියලා. මම දන්නවා ස්වාමීන් වහන්සේ මෙතන ඉන්නවා. හalleluya. ඉතින් ඒ වගේ උන්වහන්සේගේ අභිමුඛත්වයට එනවා යනවා කියන්න බෑ. අපි බලමු ගීතාවලිය 91:1. මහෝත්තමයාණන්ගේ රහස්ථානයේ ඇවිත් යන අයද? වසන තැනැත්තේ, ජීවත් වෙන තැනැත්තේ, එතන ජීවත් වෙන තැනැත්තේ. එනවා යන තැනැත්තේ නෙමෙයි. වසන තැනැත්තේ සර්ව පරාක්‍රමයන්ගේ සෙවණේ වාසය කරන්නේ. හalleluya. අපි හැසිරෙන්න ඕනේ උන්වහන්සේගේ තලයේ, ඒ කියන්නේ උන්වහන්සේගේ රෙල්ම් එකේ. right? අපි එතන හැසිරෙනවා නම් තමයි අපිට පුළුවන් ඉන්නේ දෙවියන් වහන්සේගේ වචනේ අරගෙන දෙවියන් වහන්සේගේ වචනේ මත යැපෙන්න. දෙවියන් වහන්සේගේ වචනේ මත යැපෙන්න. මොකද දෙවියන් වහන්සේගේ වචනේ ඇවිල්ලා සදාතනිකයි. eternal. ඒක ඉවර වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ වචනේ eternal. හැබැයි අපි දෙවියන් වහන්සේගේ වචනය ලබා ගත්තා විතරක් නෙමෙයි අපි ප්‍රොෆෙසර් අපි අනාගතයට කතා කළ යුතුයි. අපි බලමු 1 කොරින්ති 14:2. හොඳට මතක තියාගන්න අනාගත වාක්‍ය තියෙන්නේ මේ ශාස්ත්‍ර බලන්න නෙවෙයි. හොර අල්ලන්න නෙවෙයි. හොඳට මතක තියාගන්න. පාස් අපිට උගන්වලා තියෙන්නේ prophecy is not for witch hunt. යක්ෂ අල්ලන්න ඒවට නෙවෙයි. right? මක් නිසාද අන් භාෂාවකින් කතා කරන්නා මනුෂ්‍යයන්ට නොව දෙවියන් වහන්සේට කතා කරන්නේ. ඔව් ආත්මෙන් රහස් කතා කරන නමුත් කාටවත් තේරෙන්නේ නැත. ඊළඟ පදේ. නමුත් ධර්ම වාක්‍ය පවසන්න වර්ධනය වීමද දැනුමුතුකමද සැනසීමද පිණිස මනුෂ්‍යයන්ට කතා කරන්නේ. මේක තමයි අනාගත වාක්‍යයක ලක්ෂණ. අනාගත වාක්‍ය කියනකොට ඔන්න ඔය තුන තියෙන්න ඕනේ. අපේ අනාගත වාක්‍යයෙන් වර්ධනයක් තියෙන්න ඕනේ කෙනෙක්ට, දැනුමුතුකමක් තියෙන්න ඕනේ කෙනෙක්ට, සැනසීමක් තියෙන්න ඕනේ. අසමාදානයක් එන්න විදියක් නැහැ. මේකේ කියනවා ධර්ම වාක්‍ය පවසන්න වර්ධනය වීම. ඒ කියන්නේ අපිට ධර්ම වාක්‍ය වලින් අපිව වර්ධනය කරගන්න පුළුවන්. වර්ධනය වෙන්න පුළුවන්. right? ඔයගොල්ලෝ දන්නවද? ඔයගොල්ලෝ කරන්නම ඕනේ දෙයක් තමයි ඔයගොල්ලන්ගේ දිනදා ජීවිතයේදී කතා කරන්න කාලයක් වෙන් කරගන්න ඕනේ. ඒ කියන්නේ වෙන කායකවත් නෙවෙයි.
තනියම කතා කරන්න. තනියම කතා කරන්න කාලයක් වෙන් කරගන්න ඕන. තනියම කතා talking sessions. talking sessions. ඔගොල්ලෝගේ අනාගතයට ඒ විදිහට කතා කරොත් ඒවා ඒ විදිහටම ඔයගලන්ට අත්දකින්න හම්බ වෙනවා. ඒකේ වගේම ඔයගලන්ගේ ජීවිතය අත්දකින්න වෙනවා. අපි බලමු 22 ඔය පරිච්ඡේදයේම. මෙසේ අන්භාෂා වනාහි අදහන්නන්ට නොව නොඅදහන්නන්ට ලකුණක් පිණිස වේ. නමුත් ධර්ම වාක්‍ය කීම තිබෙන්නේ නොඅදහන්නන් නොව අදහන්නන් උදෙසාය. අපිට හාලෙලූයා. ඒතර අන්‍ය භාෂාව තියෙන පිටායට නොඅදහන්නන්ට නෙවෙයි. මේක කියන්නේ නොඅදහන්නන්ට ලකුණක්. ඒ කියන්නේ අපි අන්‍ය භාෂාවෙන් කතා කරද්දී අදහන් නැති අයට ඒක ලකුණක්. මේගොල්ලෝ ඇවිල්ලා ස්වාමීන් වහන්සේගේ ගෝලියෝ මේගොල්ලෝ අන්‍ය භාෂාවෙන් කතා කරනවා. ලකුණක්. නොඅදහන්නන්ට ලකුණක්. හalleluya. ඉතින් අපි අනාගත වාක්‍ය කියන්න ඕනේ. අපි අනාගත වාක්‍ය කියනකොට අපේ ජීවිතයේ අපි කියන දේවල් අපි ඒ විදිහටම අත්දකින්න පටන් ගන්නවා. දෙවනාංශේ ඕනේ හැම කිතුණුවෙක්ම කතා කරන්නයි තමන්ගේ අනාගතයට. තමන්ගේ අනාගතයට කතා කරන්නයි. හalleluya. හැම කෙනෙක්ටම මේක කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න අනාගත වාක්‍ය කතා කරොත් ඒ කියන්නේ දැන් මේක කියනවනේ අපි ප්‍රොෆෙසයි කරනවා කියලා. දැන් කොහොමද අපි ප්‍රොෆෙසයි කරන්නේ? දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව තමන්ගේ ආත්මයෙන් පොළඹවනකොට වචන නිදහස් කරන අනාගතයට. talking sessions. හරි. දැන් අපි හිතමු අපි බලමු යොහාන් 4 වෙනි පරිච්ඡේදයේ විසිතුන යොහාන් 4:23 හොඳට මතක තියාගන්න අනාගත වාක්‍ය තමයි අදි ස්වභාවිකත්වයට සුපර්නැචරල් වලට දොර අනාගත වාක්‍ය right. නමුත් සැබෑ නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑ කමෙන්ද පියාණන් වහන්සේට නමස්කාර කරන කාලය පැමිණෙනවා. දැන් මේක කියන්නේ ආත්මයෙන් සහ සැබෑ කමෙන් කියන්නේ ආත්මයෙන්ුයි ඉංග්‍රීසි පරිවර්තනයේ the truth කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය. මම ඒකයි ඔයගලන්ට කිව්වේ ඔයගොල්ලෝ අනාගත වාක්‍ය කියනකොට දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව ආත්මයෙන් පොළඹවන දෙයක් තියෙනවා. අන්න ඒක තමයි අපි කියන්නේ. ඔයගොල්ලෝ දැක්කොත් එහෙම දෙවියන් වහන්සේගේ වචනේ තියෙනවා ගීතාවලිය 23:1. අපි හැමතිස්සෙම පාවිච්චි කරන එකක්. right? ස්වාමින් වහන්සේ මාගේ ඩේරාය මට හිඟයක් නොවන්නේය. හරි. එතකොට කිව්වම ස්වාමින් වහන්සේ මාගේ ඩේරා මට හිඟයක් නොවන්නේය කියලා. ඒක තමයි සත්‍ය the truth. එතකොට ඒ truth නිසා ඒක නිසා මගේ ආත්මය පොළඹවනවා මට යම් දේවල් කියන්න. ස්වාමින් වහන්සේ මාගේ ඩේරා කියන එක ඇතුලේ නැත්තම් එන්නේ නැහැ. ඒකයි හැම කෙනෙක්ම කියන වචන ඒ අයට වෙනවා. අපිට එතකොට වචනෙන් ඉපදිලා ඉන්න අයට හරි. එතකොට අපි කියන්නේ ස්වාමීන් වහන්සේ මාගේ ඩේරා මට කිසි විටකත් හිඟයක් වෙන්නේ නැහැ. එතකොට මගේ අභියෝගය දැක්කම ආර්ථිකමය අභියෝගය දැක්කම මම මොකක්ද කරන්නේ? කතා කරන එක. එතකොට මම කියන්නේ මුදල් මාව හොයාගෙන එනවා. දැන් ඔයගලන්ට කියනවා වගේම මමත් කියනවා එහෙම.
මමත් මේ ඉගෙන ගත්ත දේම තමයි කරන්නේ. මම යාඥා කරනකොට මං කියන්නේ අනේ පියාණනි මට මුදල් දෙන්න කියලා. නෑ. එහෙම කියන්නේ නෑ. අපි කියන්නේ පියාණන් වහන්සේට ස්තුතිය වහන්සේ මාගේ එඬේර මට හිඟ වෙන්නේ නෑ. මුදල් මාව හොයාගෙන එනවා. කතා කරන්නේ අනාගතේට. ඒකට තමයි කියන්නේ ප්‍රොෆෙසයි කරනවා කියලා අනාගතේට. අපේ ඉස්සරහ දවස්වලට අපි අනාගත වාක්‍ය කතා කරනවා. ඒ වචන ඒ විදියටම වෙනවා. ඒ වචන ඒ විදියටම වෙනවා. දිව්‍යම නිරෝගීකම මගේ කොටසයි. හිසේ සිට දෙපතුල දක්වා ක්‍රිස්තුස් නොවන කිසි දෙයක් මගේ ශරීරය තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම දිනනවා විතරයි. මගේ ගමන ඉදිරියට ඉහළට විතරයි. ඔයගොල්ලෝ තේරෙනවද මේ තමයි අනාගත වාක්‍ය. ඔයගොල්ලෝ අහලා ඇති මම මෙතන ඔයගොල්ලන්ට දේශනා කරනවා මම කියනවා මම උගන්වනවා ආයේ දේව සේවකයන්. මම මේ විදිහට සතර දිශාවෙන් එනවා කියලා. බලන්න එක එන්නේ නැද්ද කියලා. ඒක අනිවාර්යෙන් වෙනවා. ඔය කට දුන්නේ ඒකටයි දෙවියන් වහන්සේ. කට දුන්නේ කට ඇයි මේ මෙහෙ නැත්තේ? කට මේ නෑ මේ තියෙන්නේ ඉස්සරහා. ඉස්සරහට කතා කරන්නයි දීලා තියෙන්නේ. right? අපේ කටට කියන්නේ ග්‍රීක වලින් ස්ටොමා. ස්ටොමා කියන්නේ edge of a weapon. ආයුධයක තියුණු ස්ථානය. කට කට ඇවිල්ලා තියුණු ස්ථානය. හලෙලුයා. ඔයගොල්ලන්ගේ කට හැමදාම ඔයගොල්ලෝ මං හරි වැඩක් කරමුද? හැමදාම පැය භාගයක් කතා කරන්න. ඔයගොල්ලන්ට ඕන දේවල් කියන්න ඉස්සරහට. කරනවා. හැමදාම මමත් කරනවා. මම වාහනේ යනකොට එනකොට මම මුකුත් නෙමෙයි කරන්නේ පාස්ටර්ගේ ඇදහිල්ල ප්‍රකාශන. මම ඒක ඔයගොල්ලන්ට අපි කියන්නේ මේවා කරන්න කියලා. මම ඇදහිල්ල ප්‍රකාශන දානවා. ඇදහිල්ල ප්‍රකාශන දාන්නේ මට ලේසි. මොකද පාස්ටර් කියනවා මමත් කියනවා. ඒක තමයි ඔයගොල්ලන්ට මම මේ සිංහල පරිවර්තනය දීලා මේ පුරුදු කරන්නේ. මෙතන පුරුදු කරන්නේ ඔයගොල්ලන්ට ගෙදරදී ගිහිල්ලා කරන්න. ඒක විනාඩි 30ක් තියෙනවා. මම හොඳටම දන්නවා මගේ පාස්ටර් ඉන්න තැන හින්ද හේතුව එයා කියපු වචන කියලා. ඒ පාස්ටර් කියපු වචන නිසා තමයි අද පාස්ටර් ඉන්න තැන ඉන්නේ. එහෙනම් ඒ වචන ටික මම අරගෙන කිව්වම මොකෝ? ඒ වචන ටිකම මේමයි අපි ඒක කියන්නේ හොඳට මතක තියාගන්න. ඒකේ යම් කිසි දෙයක් තියෙනවා. අපි ඒක කියන්නේ දැන් මෙහානකෝ දැන් මෙතන දිනවා ස්වාමීන් වහන්සේ මාගේ එන්නේර මට හිඟයක් නොවන්නේ. දැන් ඕක කිව්වම මට හිඟ වෙන්නේ නැති එකක් නෙවෙයි මං කියන්නේ. දෙවනන්සේ කිව්වේ ආත්මෙන් සහ සත්‍යෙන්. එතකොට සත්‍යෙන් කියන්නේ සත්‍ය කියන්නේ මොකද්ද? the truth. truth කියන්නේ සත්‍ය, ඇත්ත. බොරු නෙවෙයි. හරිද? ඔව්. එතකොට බොරු නෙමෙයිනේ. එතකොට මේකනේ දෙවනන්සේගේ වචනේ. එතකොට මේකනේ සත්‍ය කියලා කියන්නේ. මේක කියනවා ස්වාමීන් වහන්සේ මාගේ නේද මට හිඟ වෙන්නේ. ඒක තමයි ඇත්ත. එතකොට මගේ account එකේ තියෙන එක බොරු. account එකේ සල්ලි නැත්තම් ඒක බොරු. මේක තමයි ඇත්ත. එතකොට මම කතා කරන්නේ මට සල්ලි හම්බ වෙන පිණිස නෙමෙයි. මේ ඇත්ත විශ්වාස කරලායි මං කියන්නේ මුදල් එනවා කියලා. මේක විශ්වාස කරලායි කියන්නේ. අපි නිකන් කියන්නේ. හalleluya. මම සාර්ථකයි. මම පරදින්න විදියක් නැහැ. ඇයි ඒ? මා බලවත් කරන ක්‍රිස්තුස් තුල මට සියලු දේ කරන්න පුළුවන් කියලා දෙවියන් වහන්සේ කියලා තියෙනවා. එහෙම කියලා තියෙදි මං කොහොමද පරදින්නේ? පරදින්න විදියක් නෑ. වරදින්න පුළුවන් සමහරලාට. පරදින්නේ නෑ ඒ වැරද්දෙන්. එතකොට දෙවියන් වහන්සේ කියලා තියෙනවා රෝමාට. මේ අහන්නකෝ. මන් දන්නේ නැහැ ඔයගොල්ලෝ කවදද කියන්නේ අයියෝ වැරදුනා දැන් අයියෝ හරියන්නේ අනේ මේක වෙන්නේ කතාව වෙනස් කරන්න. කතා කරන විදිය වෙනස් කරන්න. එයා පැත්තේ කරන්න කියන කතාව වෙනස් කරන්න කියලා. කිව්වද?
La sondara bahaya. Hallelujah. ඕගොල්ලෝ මට පෙන්නලමයි කියන්න ඕන එක. රෝමාටේ රෝමාටේ හරිද? රෝමාටේ 28 පරදින්නේ වරදින්නෙත් නෑ පරදින්නේ. ඔගොල්ලෝ ඔය කියන වචන දෙන ඔය එක වචනයක් ගානේ පැලවෙනවා. ඔගොල්ලෝ එළියට දාන එක වචනයක් ගානේ පැලවෙනවා. විශ්වාස කරන්න මාව කියන එක වචනයක් ගානේ පැලවෙනවා. අමතක කරන්න එපා දෙවෙනාසේ මේ ලෝකේ මැව්වේ වචන වලින්. කතා කරන්න හරියට හැමතිස්සෙම. කතා කරන්න එපා වැරදියට. කතා කරන්න එපා බෑ කියලා. කතා කරන්න එපා වෙන්නේ නැහැ කියලා. කතා කරන්න එපා ඉවරයි කියලා. මම එකක මම පෙන්නන්න ඔයගලන්ට විද්‍යාවෙන් ඉස්සරහ සතිවලදී. ඇයි ඒ වෙන්නේ එහෙම කියලා. තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට දෙවියන් වහන්සේට ප්‍රේම කරන අතුසන්. දැන් ඔයගොල්ලෝ ප්‍රේම අතුසන් දැන් නැහැ ඔයගොල්ලෝ මෙතන ඉන්නේ ඒකනේ. දෙවියන් වහන්සේට ප්‍රේම කරන නිසා ඔයගොල්ලෝ මෙතන ඉන්නේ. හරිද? එතකොට දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවා. ඒකත් හේතු තමයි මෙතන ඉන්න එක. නැත්නම් මේ වෙලාවේ කී දෙනෙක් ඉන්නවද ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කර කර? නැත්නම් බාර් වල කී දෙනෙක් ඉන්නවද? බීච් එකේ කී දෙනෙක් ඉන්නවද මේ වෙලාවේ? මේ ඉරිදා හවසනේ යන්නේ. බීච් එකනේ හොඳ. හරිද? එතකොට එහෙම ඉන්නේ නැතුව ඔයගොල්ලෝ මෙතන ඉඳගෙන ඉන්නවා ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා පුටු වෙලා. මං කියන කාගෙන. ඒ ඇවිල්ලා ඔයගොල්ලන්ව කැඳවලා ඒකයි. right? කැඳවනු ලැබුවන්ට. එතකොට දෙවියන් වහන්සේට ප්‍රේම කරා නම් එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට ඔයගොල්ලෝ හිතන්නේ ඒ කෑ ගහන්නේ නිකන් කියන්නේ නැහැ. ඒක විශ්වාස කරන නිසා. සියලු දේම. ඔයගොල්ලෝ තේරුණාද මං කියන්නේ? ඒ කියන්නේ සියලු දේම. ඒ කියන්නේ හැම දෙයක්ම මගේ යහපතට ක්‍රියා කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මට වරදින මම නාගන්න දැන් පවා මට හොඳ අතට කැරකෙනවා කියලා කියන්නේ. මේ දෙවනාසර ආදරය කරනවාද කියලා විතරයි වැදගත්. දෙවනාසර කැඳවලා තියනවාද කියන එක විතරයි වැදගත්. එහෙනම් ස්නානය කරත් ඒකත් යහපතට කැරකෙනවා. මේ සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමුව. මං එහෙම දන්නවා. මං දන්නවා හැම දෙම මගේ යහපතට හැරෙනවා කියලා. මම වරද්දගත්ත තැන් පවා හරි යහපතට කැරකෙනවා අනිත් පැත්තට. එහෙම තියදී කොහොම මම පරාද වෙන්නේ? මට පුළුවන් ද කියන අයියෝ පරාද වුණානේ අයියෝ ඉවරයි. කියන්න බෑ. මම මේක විශ්වාස කරනවා. එතකොට මං අනාගතේ මං කතා කරන්නේ මං හරි දේ කතා කරන්නේ. මං දිනල ඉවරයි. මං පරාද වෙන්නේ නැත. මගේ ගමන ඉදිරියට තියනත් විතරයි. මෙහෙම කියන්නේ හේතුව මේක. හalleluya. මේකයි ඔයගොල්ලෝ අහන එක හරිම වැදගත්. අනාගත මං කියවනේ දෙවනාසරේ වචනයට අනුකූලව ආත්මය පෙළඹවීමෙන් කියන ඒවා කියලා. හරිද? නැත්තම් ඔයගොල්ලෝ වැරදි එක නම් අහන්නේ. වැරදි එක තමයි වෙන්නේ. ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඔයගොල්ලෝ සින්දුවක් ඇහුවා කියන්නකෝ. ඔය සින්දුව දවස් දෙක තුනක් යනකම් ඇතුලේ ඇහෙනවනේ. ආසාවෙන් හිටියොත් එම්ම ඇහෙනවා. ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඔයගොල්ලෝ ටිකක් කියලා නෑ. ඔයගොල්ලෝ කටින් එන්නේ ඒක තමයි. දන්නේ නැතුව ඒක තමයි කටින් එළියට එන්නේ ඊට පස්සේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ නෙමෙයි මගේ එඬේරා. ඊට පස්සේ අර වෙන කොහෙද කවුරුත් එඬේරා. ස්වාමීන් වහන්සේ නෙමෙයි. ඊට පස්සේ වැරදි ඒවා කියවෙන්නේ. හොඳට මතක තියාගන්න. මුදල් කෑෂ් තියනවනේ. ඒක බොරුවක් රවටිල්ලක්. කෑෂ් කියන එක ඇත්තට නෑ.
සල්ලි තියෙන්නේ දුප්පත් මිනිස්සයාගේ මනසේ විතරයි. කෑෂ් කියන එක ඇත්තක් නෙවෙයි බොරුවක්. කොල දැන් කොල දැන් කොල නෑනේ. දැන් කරන්සි පාවිච්චි කරන්නේ ඊ කරන්සිනේ මිනිස්සු. ඊ කරන්සි පාවිච්චි කරන්නේ. ඒක කෙනාට බින්දුවක් වැටිච්ච ගමන් හුරේ වැඩි වුණානේ සල්ලි. කෝ සල්ලි. කතා කරන්න තමන්ගේ අනාගතයට හැමතිස්සෙම. දිව්‍යමය නිරෝගීකම් මන් තුල ක්‍රියාත්මක වෙන්නේ. හොඳට මතක තියාගන්න. කියන්න මගේ ශරීරයේ කිසිම වැරදි දෙයක් නැහැ. කිසිම වැරදි දෙයක් නැහැ. කිසිම වැරදි දෙයක් නැහැ. වැඩේ තියෙන්නේ ඔගොල්ලෝ මොකක් හරි ගෙඩියක් වෛද්‍ය වෘත්තිය අපි ඉතාමත් ඉහළින් අගය කරනවා. හරිද? දැන් ගෙඩියක් ස්කෑන් කරනවානේ. ගෙඩිය ස්කෑන් කරලා කියනවා ගෙඩිය තියෙනවා කියලා ස්කෑන් කරලා පෙන්නනවා. ඒ ස්කෑනර් එක අඩු ස්කෑනර් එකක්. ඒ ස්කෑනර් එක අඩු ස්කෑනර් එකක්. ඒකේ ස්කෑන් කරලා ඔයගලන්ට දෙනවනේ රිපෝට් එකක් ගෙඩිය තියෙනවා කියලා. ඒක අඩු ස්කෑනර් එකක්. ඒක අඩු ස්කෑනර් එකක්. දෙවියන් වහන්සේගේ වචනයත් ස්කෑනර් එකක්. ස්කෑන් කරන්න ඔයගොල්ලන්ගේ දෙවියන් වහන්සේගේ වචනෙන්. මේ ලෝකේ පේන දේවල් නෙවෙයි, පේන දේවල් වලට වඩා පේන්නේ නැති දේවල් වැඩි. මේ ඇස් දෙකට පේන්නේ නැති දේවල් නැත්තේ නෑ, තියෙනවා. ඔයගොල්ලන් තේරෙනවද මං කියන දේ? නැත්නම් අන්වික්ෂය ඕනේ නැහැ. අන්වික්ෂයෙන් බලන්නේ මේ ඇස් දෙකට පේන්නේ නැති නිසානේ. තියෙනවනේ. තියෙනවා. ඔයගොල්ලන් තේරෙනවද මං කියන දේ? ස්කෑන් කරන්න තමන්ගේ ශරීරයේ දෙවියන් වහන්සේගේ වචනේ. දෙවියන් වහන්සේගේ වචනයත් ඇවිල්ලා ස්කෑනර් එකක්. හාලෙලූයා. රෝමාටේ මම හැමතිස්සෙම කියනවා. right? රෝමාටේ මේ රෝමාට තියනවා නේද? ඔගොල්ලෝ ආදරෙන් වෙලෙනවා ඔගොල්ලෝ හරියට මේක කියවුවොත්. රෝමාටට. රෝමාට වෙනි පරිච්ඡේදය හරියට ඔගොල්ලෝ කියවුවොත් ආදරෙන් වෙලෙනවා. right? මට මේ රෝමාට පරිච්ඡේදය කියවුවොත් එහෙම දැන් මුලින් ඉඳලා යටට ඕගොල්ලන්ව එනීට දෙනකම් මෙතන තියාගන්න පුළුවන්. හාලෙලූයා. right? අපි බලමු රෝමාටේ අර ඉඩ දෙන්නේ නැහැ උඩටම අරන් යනවා මුලින්දලා මෙන්න එන්න කියන්නේ. අපි බලමු 7 ඉඳලා බලමුකෝ. රෝමාටේ 7. හාලෙලූයා. කුමක්කේද මාංශය ඇල්ම දෙවියන් වහන්සේට සතුරුකම. ඒක දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට යටත් නැත. යටත් වෙන්නත් බැරිය. ඊළඟට. මෙසේ මාංශයේ සිටින්නන්ට දෙවියන් වහන්සේ සතුරු කරන්න. අයියෝ. අපි මාංශයේ දින්නේ. ස්වාමිනී ඔළුව අල්ලන් ඉඳ ගන්න වෙන්නේ. මාංශයේ ඇල්ම මරණයලු දෙවියන් වහන්සේ සතුරු ගන්නත් බෑලු. මම හරිම ආසාවෙන් හිටපු දේවල් තියෙනවනේ මාංශේ. නේ? ඊයේත් ආස වුණානේ. මාංශයල්ම මරණයයි දැන්. දෙවියන් වහන්සේ සතුටු කරන්න බෑ ඉවර අපිට ජීවිතේට දෙවියන් වහන්සේ සතුටු කරන්න. right? ඒ වුණාට මේ බලන්න ඊළඟට කියන එක කොච්චර ලොකු සහනයක්ද කියලා. නමුත් ඔබ සැම තුල දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ වාසය කරන සේක්නම්. ඒ කියන්නේ ඔයගොල්ලෝ තුල දෙවියන් වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා නම් ඔයගොල්ලෝ දන්නවනේ ඉන්නවා කියලා. ඉන්නවා නම් ඔබ සැම මාංශේ නොව ආත්මේ සිටින්නෝය. ඒ කියන්නේ අපිට දෙවියන් වහන්සේ සතුටු කරන්න පුළුවන්. හුරේ! right? දෙවියන් වහන්සේ සතුටු කරන්න පුළුවන් අපිට. ඊළඟට ඔබ සැම මාංශය ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන් වහන්සේ යම් කෙනෙකුට නැත්තම් ඕන් වහන්සේට අයිති නැත.
ඒ පාරේ ඒ ආපු එක කෑ ගැහුවා නම් එහෙම උඩ යනවා වාලේ. ඒකයි මම නවත්තගත්තේ. ඊළඟට ඉතින් ක්‍රිස්තුස් වහන්සේ ඔබ සම තුල සිටිනසේක් නම් මේ බලන්නකො මේ අහන්න හොඳට අහගන්න. ඔයගොල්ලෝ දැනන්සේගේ වචනේ විශ්වාස කරනවනේ. නෑ දැන් මම හැමදාම කියන්නේ ජැක්සන් ඇන්තනි මහත්තයා අවුරුද්දකට වැඩි හිටියා මැෂින් එකේ. මැරුන්නේ නෑ නේද එතකොට? මැෂින් එක ගාලා වැඩ කරා. හිටියා. හරියට බැලුවොත් මැරිලා මැරිච් එක්කෙනාව දාලා තියන් ඉන්නවා. යන්න දෙන්නේ නැහැ. ගලපුවාන් ගියා. නේ? වැරදි මැෂින් එක ගාන් ඉන්නේ. මෙවන් මං කියන්නේ ඒක විශ්වාස කරනවනේ ඒක අපි දන්නවනේ ඒක ප්‍රත්‍යක්ෂයක් අපිට ප්‍රත්‍යක්ෂ ඒක අපි දන්නවා. අපි දන්නවා මැෂින් එකට මේ මැරිලාද නෑ මැෂින් එකට ගහලා තියෙන්නේ. මැෂින් එකෙන් දුවනවා මැෂින් එකෙන් ඉන්නවා. ඉතින් අපි ෆුල් ට්‍රයි මැෂින් එකෙන් ඉන්නවනේ. මැෂින් එකේ ඉඳලා බලනවා ඇයිද කියලා. නේ? ඒකනේ කරන්නේ. හරිද? එතකොට ඉතින් ක්‍රිස්තුස් වහන්සේ ඔබ සම තුල සිටිනසේක් නම් පාපය නිසා ශරීරය මොන ශරීරයක් ගැනද කියන්නේ? මොන ශරීරයක් ගැනද කියන්නේ මේ? අර දැන් මැෂින් එක ගහන්නේ ඇයි මැරුණානේ? ඒක නිසා මැෂින් එක ගාලා දුවනවා. දැන් මෙතන මොකද කියන්නේ? මැරිච්ච ශරීරයක් ගැන කියන්නේ. හරිද? ශරීරය මැරි තිබෙන නමුත් ධර්මිෂ්ඨකම නිසා ආත්මේ ස්පිරිට් එක ජීවත් වෙනවා. කරන්ට් එක. හරිද? ඊළඟ පදේ. තව දුරටත් ජේසුස් වහන්සේ මලුන්ගෙන් නැකිට්ටපු මේ අහන්න අපි විශ්වාස කරන්නේ නැහැ අනේ දෙවියන්වහන්සේගේ වචනේ ඒකයි වෙලා තියෙන්නේ. අපි විශ්වාස කරන්නේ නැහැ. ජේසුස් මැරුණානේ. ජේසුස් මැරුණා ඉවරයි. ජේසුස් ආයෙ නැගිටින්නේ නැහැ. නෑ ජේසුස් නැගිටින්නේ නැහැ. ජේසුස් නැගිටින්නේ නැහැ. ඔයගොල්ලෝ මට අල්ලන් ගහනවා මං තව ටිකක් කියලා කිව්වොත්. ජේසුස් නැගිටින්නේ නැහැ. ජේසුස් නැගිට්ටද? නැහැ. නැගිටින්නේ නැහැ. ජේසුස් නැගිටින්නේ නැහැ. කවුරු හරි ඒ කැලේ විතර කපලා දායිද දන්නේ නැහැ නේ. පාස්ටර් ක්‍රිස්තියන් ජේසුස් නැගිටින්නේ නැහැ කියලා ප්‍රීච් කරනවා කියලා. ජේසුස් නැගිටින්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ මොනවද කියන්නේ මාත් එක්ක එකඟයිද ජේසුස් නැගිටින්නේ නැහැ? එකඟ නැහැ. මං කියන එක පිළිගන්නේ නැද්ද? නෑ. හරි. ජේසුස් නැගිට්ටේ ඇයි? ජේසුස් මැරුණාද ඉස්සෙල්ලා? ජේසුස් හොඳටම මැරුණා ලේ ඔක්කොම ගියා වතුරත් ගියා ඇඟේ තිබ්බ. ඊළඟට ජේසුස් නැගිට්ටද? ඔව්. නැගිට්ටේ ඇයි? අර ජේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ටපු තනන් වහන්සේගේ ආත්මයන් වහන්සේ. ඒ කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ තමයි ජේසුස් නැගිටලා ගත්තේ. ලේ වතුර ඔක්කොම ගියාන් පස්සේ නැගිටලා ගත්ත සුද්ධාත්මයන් වහන්සේ. ඒතොර කියනවා ආත්මයන් වහන්සේ ඔබ සම තුල වාසය කරනවා නම් මේ අහන්නකො ඔයගොල්ලෝ මහ ලොකුට කියනවානේ සුද්ධාත්මයන් වහන්සේ අපේ ඇඟ ඇතුලේ ඉන්නේ සුද්ධාත්මයන් වහන්සේ අපේ ඇඟ ඇතුලේ ඉන්නේ කියලා. එන්න එපා කොන්ද අල්ලගෙන මං ගාවට. විශ්වාස කරන්න එක. ඔයගලන්ට යාඥා කරලා තව කෙනෙක් ඕනේ නැහැ. ඔයගලන්ට ඕනේ සුවමයක් නෙමෙයි. ඔයගලන්ට ඕනේ වචනයේ මෙහෙයක්. ඔයගලන්ට තේරෙනවද මං කියන දේ? ජේසුව දන්නේ නැති අය තමයි සුවමේ ඕනේ. මේක කියනවා ඔබ සම තුල වාසය කරනවා නම් ක්‍රිස්තුස් යේසුස් වහන්සේව මලවුන්ගෙන් නැකිට්ටපු ඒ තනන් වහන්සේ ඔබ සම තුලේ වසන තමන්ගේ මැෂින් එක කරන කොටගෙන තමුන්ගේ මැෂින් එක කරන කොටගෙන ඔබ සමගේ මැරිලා තියෙන ශරීරයත් ජීවත් කරනවා කියලායි කියන්නේ. වැඩේ තියෙන අර මැෂින් එක ගැහුවම සල්ලි ගන්නවා. අවුරුද්දයි දෙකයි සල්ලි ගන්නවා. ඒක ගලවන වෙලාවක් එනවා ගලවන්න වෙනවා කොයි වෙලාවෙ හරි. මේ මැෂින් එක ගැහුවම තමයි ආයි ගලවන්න ඕනේ. මොකද දැනස්ගේ වචනේ කියලා තියෙන්නේ ස්වාමින් වහන්සේට එක්කු තරතේ එක ආත්මයක් වෙනවා කියලායි. ආයේ එක්කෙනා ඊළඟට. එතකොට මේ ශරීරේ වයසට යන්නේ නැහැ. අසනීප වෙන්නේ නැහැ. දැන් බලන්න මං කිව්වා මේ ශරීරය අසනීප වෙන්නේ නැහැ වයසට යන්නේ නැහැ. ඒ දෙක ඇවිල්ලා මගේ අනාගතේ මං කිව්වේ මොකක් නිසාද? මේ පදේ නිසා. මේ සත්‍ය නිසා.
මේ සත්‍ය අපිට දීලා තියෙන්නේ මේක අරගෙන අපේ අනාගතයට අවශ්‍ය දේ කියන්නයි. අපි එහෙම කියන්නේ නැතු ඉඳලා වැඩක් නැහැ. ඔයගොල්ලෝ හිතුවා නම් ඔයගොල්ලන්ගේ ඔළුවට කවුරු හරි අත තියන්න ඕනේ කියලා අත නෙමෙයි අත් දෙක විතරක් නෙමෙයි කකුල් තිබ්බත් වැඩක් නැහැ. ඒක ඉවර වෙනවා. හැබැයි වචනෙන් ඇතුල් කරගන්න ඕනේ. ඒක රැඳෙනවා. ඒක රැඳෙනවා විතරක් නෙමෙයි. ඔයගොල්ලන්ට මොන අභියෝගය ආවත් ආයෙ තව කෙනෙක් එන්න ඕනේ නැහැ අත තියන්න. ඔයගොල්ලන්ට පුළුවන් ඒ ඔක්කොම ගසලා දාලා හාලෙලූයා කියන්න. ඔයගොල්ලන්ට තේරෙනවද මං කියන දේ? මේ සුද්ධාත්මයන් වහන්සේ ඔයගොල්ලන්ගේ ඇතුලේ ඉන්නවා. ඒ නිසා මොකද්ද මං කියන්නේ? මගේ අනාගතේට මම කියන්නේ මොකද්ද? මං ඇත්ත කතා කරන්නේ. සුද්ධාත්මයන් වහන්සේ ඉන්නේ. මාර මැෂින් එකට පුළුවන් නම් අපේ ජැක්සන් ඇන්තනි මහත්තයාව තියාගන්න අවුරුද්දකට වැඩිය මගේ අම්මේ මට සුද්ධාත්මයන් වහන්සේ මගේ ඇතුලේ ඉන්නකොට මේ වෛද්‍ය විද්‍යාවේ පාවිච්චි කරලා තියෙන පොඩි එක. ඔරිජිනල් එක මේ තියෙන්නේ. ඔබට තේරෙනවද මං කියන දේ? මේක තමයි ඔරිජිනල් එක. මේක බොරුවක් නෙමෙයි මේක ඇත්ත. අර මැෂින් එක විශ්වාස කරන්න අය මේක විශ්වාස කරන්න බැරි. හalleluya. මං අසනීප වෙන්නේ නැහැ. කවදාවත් අසනීප වෙන්නේ නැහැ. මන් තුල ජීවනයේ ක්‍රියාත්මක වෙනවා. හalleluya. ඔබ දන්නවා මලක් විදියට තියෙන්නේ අර ජීවනය නිසා. ඒ ජීවනය නිදහස් කරන තැනත්ත තමයි මගේ ඇඟ ඇතුලේ ඉන්නේ. හalleluya. මස්සකබය. හalleluya. වැඩේ තියෙන්නේ ඔයගොල්ලෝ එයා එක්ක කතා කරන්න. එයා ඔයගොල්ලන්ගේ ඇඟ ඇතුලේ ඉන්න. ඔග කවද්ද අන්තිමට කතා කරේ ඇත් එක්ක? කවද්ද කතා කරේ? එයා බලන් ඉන්න ඔයගොල්ලෝ කතා කරන ඔයගොල්ලෝ දන්නවද? එයා බලන් ඉන්න ඔයගොල්ලෝ කතා කරනකම්. ඔයගොල්ලෝ ගණන් ගන්න නෑ යාව. කතා කරන්න. එයාට කතා කරන්න මේමයි. සුවද සබන් ඇඟ ගාලා හායි හායි නාලෙන්න ඕනේ. එහෙම නාල ඇවිල්ලා ඒක කියන්න ඕනේ නෑ. එහෙම කතා කරන්න ඕනේ නෑ. සුදාත්මනේ මං නාලා ආවේ. සුවද සබන් ගෑවේ. දැන් මාත් එක්ක කතා කරනවද ඔයා? එහෙම නෑ. සුද්ධාත්මයන් වහන්සේ ඕගොල්ලෝව ගන්න දෙයක් නැති වෙලා තියෙදි තමයි ඕගොල්ලොත් එක්ක කතා කරේ. ඒ සුද්ධාත්මයන් වහන්සේ ආවේ යන්න නෙවෙයි. හalleluya. උන්වහන්සේ ආවේ මාව ජයග්‍රාහකෙක් කරන්න. උන්වහන්සේ ආවේ මාව සාර්ථක කරන්න. ඕගොල්ලන්ව අසාර්ථකයි කියලා ඕන කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. සුද්ධාත්මයන් වහන්සේ ලොවෙත් කරන්නේ. කවදාවත් කරන්නේ. කවදාවත් කරන්නේ. අපි නැගිටලා ස්තුති කරමු නැත්නම් ඔයගොල්ලෝ ගෙදර යන්න නම් එන්නේ. ස්තුති කරන්න කතා කරන්න ඔය දන්නවද අපි මෙහෙම කිව්වම හොඳට අහගන්න අපි දේශනාව අහනවා නේද වචනේ අහලා ඉවරලා අපි කිව්වම ස්තුති කරන්න කතා කරන්න කියලා ඒ වෙලාවට නිකන් ඉන්න බෑ. ඔයගොල්ලෝ දන්නවද මේ වෙලාවේ ඔයගොල්ලෝ පීක් එකට අවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලන්ගේ ඇදහිල්ල වැඩි වෙනවා අඩු වෙනවා එහෙම වෙන්න පුළුවන්. ඒතකොට මේ වෙලාවේ ඇදහිල්ල උඩට අවිල්ලා තියෙන්නේ. මේ වෙලාවට මොනවාද ඕනේ ඒ ඔක්කොම ටික කියන්නේ ටක් 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 ගාලා. ඒ කියන්නේ වෝල්ටේජ් එක වැඩිම වෙලාවට නිදාස් කරන්න ඔක්කොම ටික. ලෙබරතමන්දල බහාය. ලොන්සෝ ෆ්‍රකටලිමන්ඩල බොෂ්ෂටබය. මගේ ගමන ඉදිරියට තියලා විතරයි. සතර දිසාවෙන් එනවා. හැමෝටම සුභාරංචිය කියනවා. ලේ මාතොර බොෂ්ෂකටබල බහාය. ස්වාමීන් වහන්සේ මාගේ නේරා. මට හිඟයක් වෙන්නේ නැහැ. දොරල් විවෘතයි ඔයගලන්ට. ඔයගලන්ට දොරල් විවෘතයි. හාස්කමක් දකින්න ඔයගොල්ලෝ. ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔයගලගේ දිව්‍යමය නිරෝගීකම ඔයගලගේ ශරීරය තුල ක්‍රියාත්මක වෙනවා. ක්‍රිස්තුස් වන කිසි දෙයක් ඔය ශරීරය තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රෝමචකලේ බොෂටබය. කතා කරන්න බරතකබය ළමන්දි. Le mandele boshakabare. Lo ramantaliboski bragazendi. Le mantakaliboske bragasetaya. Ratakaya bababa. Baya bababa. Rote ke le boshikarabadegeya. Lante rete le bosakabaya baba. Rimante ke le boske. Londere boshata mayele mondera bahal. Sorakatama liboske kaya. Ramandolo bondera basata maye.
Ratandelege bondala baria. Simakusa fratino goza frak. Remandele bosandala bahaya. Jagrahikai, jagrahikai. Ogolo jagrahikai. දෙවියන් වහන්සේගේ කැඳවීම ඔයගොල්ලෝ සම්පූර්ණ කරනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. උන්වහන්සේ ඔයගොල්ලන්ගේ ජීවිතේ පටන් ගත්තේ උන්වහන්සේගේ පුත්‍රයාගේ ඊම දක්වාම සාර්ථකයි. සාර්ථකයි. ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු සාර්ථකයි. ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙලා ඉන්න දේවල් ඔයගොල්ලන්ට නිදහසේ ගලාගෙන එනවා. නිදහසේ 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 ගලාගෙන එනවා. Rasata kamaya. Kristus නොවන කිසි දෙයක් ඔය ශරීරය තුල තියෙන්නේ නැහැ. ජේසුස් වහන්සේගේ නාමයෙන්. රොණ්ඩලව සණ්ඩලව හායක්. රොටකටක රෙකෙතේ. මුදල් ඔයගොල්ලෝ හොයාගෙන එනවා. වස්තු ඔයගොල්ලෝ හොයාගෙන එනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. වස්තු ඔයගොල්ලෝ හොයාගෙන එනවා. බල්ලේ බොසටක මරියන්දහාය. කතා කරන්න උන්වහන්සේට රොමන්ඩල බස්සකතමලෙබෝ රිමතකයි රිමකසොන්ඩල බහාය ගබස්සතමය රොමන්ඩල බොසෙන්ඩල බොස්සකතක ලිබහාය ලෙබතක රබකතොන්ඩි ලිබා යසතය ගබලබය එයින ක්‍රස්ටෝ ප්‍රකෝza අන්තෝ ප්‍රොස්තකල වරතය ලිමන් පරසොන්තල බහායක් Leina sonda la bahaya. Rosotolo mondele boshakata bare. Limbra kozo frakta liga mande. Leina sko frakta liga vresta. Ratonza frakta kalibrononza. Ogolo dakapu satududayaka subavadi sihina. Okkoma ogalange das idiriye dakinda salasana Yesus වහන්සේගේ නාමයෙන්. දැකපු සතුටුදායක සිහින සියලු දේ ඔයගලන්ගේ ඉස්සරහා ඔයගලන්ට පේන්න ගන්නවා. ඔයගලෝ අත්දකිනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ලාසොන්නර බහාය. Kaya baba Zala kamayanda Rosakra de kansulaman sente E prakonza ila prakonda kila manta Ara sokra de kaiba kaundali brathina Swamni ඔබට ස්තුති මගේ දෙවිය පියාණනේ ඔබ වහන්සේගේ වචනය කරන කොටගෙන මගේ දෙවිය පියාණනේ අපේ ජීවිත සාර්ථකයි ජේසුස් වහන්සේගේ නාමයෙන් හලෙලූයා ඔබට ස්තුති කරනවා අද දවසේ ස්වාමිනී ඔබ වහන්සේගේ දෙමුහන් කඩුව නැමැති ඒ වචනය කරන කොටගෙන මගේ දෙවිය පියාණනේ අද දවසේ මේ ස්ථානයට අපු හැම කෙනෙක්ම ස්වාමිනී ආශිර්වාද ලැබුණ නිසා ස්තුති තාත්තේ ඔබට ස්තුති මගේ දෙවිය පියාණනේ ඔබ වහන්සේගේ මනුෂ්‍යයා නිසා ස්වාමිනී ඔබ වහන්සේගේ මනුෂ්‍ය තුලින් ඔබ වහන්සේම අපිට කතා කරන නිසා ස්තුතියි තාත්තේ ඔබ වහන්සේ පුදුමාකාරයට ඔබ වහන්සේගේ මනුෂ්‍ය ඔබ වහන්සේ පුදුම විදිහට අපිට පාවිච්චි කරන්න යන නිසා ස්තුතියි තාත්තේ ඔබට ස්තුතියි ශුද්ධාත්මනි ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ඒ රැගෙන යාම නිසා මගේ දෙවි තාත්තේ අනේක වාරයක් ස්තුති කරනවා තාත්තේ අද දවසේ වචනය නිසා නාසරිති ජේසුස් වහන්සේගේ බලවන්ත උතුම් නාමයෙන් Hallelujah. ඔගොල්ලෝ අද දැනගත්තා අපිට අපේ වචනයට කොච්චර බලපෑමක් තියනවද කියලා. Hallelujah. Hallelujah. පාස්ටර් කිව්වා වචනය කරන කොටගෙන තමයි අපි සියල්ල කරන්න ඕනේ. අපි කතා කරන්න අවශ්‍ය වචනයත් අරගෙන කතා කරන්න. Hallelujah. Hallelujah. මොකද පාස්ටර් ගිය සතියේ කිව්වා. හරිද? ගාබ්‍රියෙල් කියන දේවදූතයා තුලින් තමයි මරියාගේ කුසට කතා කරේ. හල්ලූයා. ජේසුස් වහන්සේ ආවේ එළියට. එතකොට වචනය නිසා තමයි දරුවා පිළිසිඳගත් ජේසු. ඒතර එච්චරේ වචනෙට එහෙම බලපෑමක් තිබුණා නම් ඒ දේවදූතෙක් නිසා අද ශුද්ධාත්මයන් වහන්සේ අද අපි තුලයි. අද කොච්චර දේවල් අපිට කරන්න පුළුවන්ද? හල්ලූයා. අද අපි යම් පාස්ට කියනවා නිරන්තරයෙන්ම අද අපි යම් තැනක ඉන්නවා නම් අපේ මේ මුඛයේ වචන නිසා කියලා. Hallelujah. Hallelujah. අද ඉඳන් ඔයගොල්ලෝ ක්‍රියාත්මක වෙන්න. ඔයගොල්ලන්ගේ හැම වාතාවරණයක්ම ජේසුස් වහන්සේගේ නාමයෙන් දැන්සේ වචනය කරන කොටගෙන සම්පූර්ණ වෙනවා. ඒක සාර්ථක වෙනවා. ඒක ඔයගොල්ලෝ අත්දකින්න පුළුවන් වෙනවා. Hallelujah. Hallelujah. අපි ආශිර්වාද කාලය සඳහා සූදානම් වෙමු. ඔයගොල්ලෝ ඇන්ලොප්ස් අරගෙන ඔපරින් දාන්න බෑග් එකට මම යාඥා කරන්නම්. Hallelujah. Hallelujah. Mazekran solamante. Ebra konzekra de kaila pratina.
රකුන්සලමන්ත කෛර ප්‍රකෝන්ද කීලමන්ත. ඕ ස්වාමිනේ ඔබට ස්තුතියි මගේ තාත්තේ. අද දවසෙත් ඔබ වහන්සේ දුන් දෙයින්ම ඔබ වහන්සේට දෙන්නට ඔබ වහන්සේ අපට දුන්න අනුග්‍රහය කරුණාව නිසා මගේ තාත්තේ. අනේක වාරයක් ස්තුති කරනවා. අද වපරපු හැම දෑතක්ම ඔබ වහන්සේගේ වචනය කරන කොටගෙන මගේ දෙවි පියාණේ ඔවුන් ඔබ වහන්සේගේ වචනයෙන් රජකම් කරන්න යනවා. ඒ වචනය කරන කොටගෙන දීම නිසා මගේ දෙවි පියාණේ ඔවුන් ස්වාමී සුරක්ෂිතයි ජේසුස් වහන්සේගේම නාමයෙන්. ස්වාමී ඔබට ස්තුතියි. ඒ දීපු හැම දෑතක්ම ස්වාමී ඔබ වහන්සේගේ වචනය කරන කොටගෙන ආශිර්වාද ලබනවා ජේසුස් වහන්සේගේම නාමයෙන්. ඔබට ස්තුතියි ස්වාමී. ඒ වපරපු හැම දෑතක්ම සුරක්ෂිතයි මගේ තාත්තේ ජේසුස් වහන්සේගේම නාමයෙන්. ඔවුන්ගේ ගමන ඉදිරියටත් ඉහළටත් විතරමයි මගේ තාත්තේ. ඔබට ස්තුතියි තාත්තේ. ඒ වපරපු හැම දෑතකටම ඔබ වහන්සේ පුදුමාකාර විදිහට දවසේ ඒ ආශිර්වාදයේ වගුරුවන යන බැවින් ඔබ වහන්සේට ස්තුතියි තාත්තේ. ස්තුති කරනවා. ඒ වගේම තමයි ඒ වපුරපු හැම මුදලක්ම ඔබ වහන්සේගේ රාජ්‍යය නිවැරදිව වැය කරන්නට ඔබ වහන්සේගේ මහත් වූ අනුග්‍රහය මහත් වූ කරුණාව විශාල විදියට ඒ වපුරපු හැම පණුලකටම ක්‍රියාත්මක වෙන ජේසුස් වහන්සේගේම නාමයෙන් ආමෙන්. හල්ලුයා හලෙලුයා. මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා අද දවසේ පළවෙනි ස්ථානයට මේ ස්ථානයට ආපු හැම කෙනෙක් වෙනුවෙන්ම දෙවියන් වහන්සේට ගොඩක් ස්තුතිවන්ත. ඔයගොල්ලෝ පොඩි අත්පොළ සන්නාදියක් දෙන්න. හලෙලුයා. ඒ වගේම තමයි අද දවසේ අපි කෑම සූදානම් කරලා තියෙනවා. ඔපරින් බෑග්ස් අල්ලන්න පඳුරු වලට කෑම සූදානම් කරලා තියෙන හැම කෙනෙක් මේ කෑම කාලා යන්න කියලා මම ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. තව උදේ ප්‍රායක මෝර්නින් ප්‍රායක සහ හවස 7 ඒ ප්‍රයා මිස් කරගන්න එපා. ඔයගොල්ලන්ට ඒක තේරෙන්නේ නැත්නම් මම හෝ තව කවුරු හරි නායකයෙක් ඉන්නවා ඒ අය හම්බ වෙලා යන්න කියලා මම ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. මොකද දෙවන්නසේ කියනවා එක මිනිස්සෙක්ගේ යාඥාව නිසා ලොකු දේවල් වෙනවා. නමුත් අපි එකට ගොඩක් එකතු වෙලා කරන යාඥාව නිසා විශාල දෙයක් සිද්ධ වෙනවා. හල්ලුයා හලෙලුයා හලෙලුයා. අපි කරුණාව බෙදාගමු. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගීකම රැගෙන යාම මඟ පෙන්වීම අප සියල්ලන් සමග නිරන්තරයෙන් පවතින සේක්වා ජේසුස් වහන්සේගේම නාමයෙන් ආමෙන්. සහෝදරයනි ප්‍රීතිවන්න අපගේ රාජධානිය උදෙසා God bless you.